අයිබෝන් වනකම් නමස්තේ ස්ලාම් අලයිකුම් අයිබෝන් ඔයාලා හැමෝටම ගෙදර ඉඳන් මාත් එක්ක එකතු වෙලා ක්‍රිකට් බලන. දැන් මෙහෙමයි පහුගිය කාලෙම කරන්න කන්ටෙන්ට් තිබ්බේ නැහැ. මොකද චැම්පියන්ස් ට්‍රොෆි එකේ ලංකාව හිටියේ නැහැ. හරිම දුකයි, කරන්න දෙයක් නැහැ. ඔන්න ලෝකේ තියෙන ලොකුම ක්‍රිකට් කානිවල් එක IPL පටන් ගන්නවා. කවුද පටන් ගන්නෙ? 22 වෙනිදා. හරි? 22 වෙනිදා ඉඳන් මැයි 25 වෙනකන් තියෙනවා IPL එක. ඉතින් මේ මොනවත් කරන්න තු නිකන් ඉන්න බෑනේ. ඔයාලත් අහනවා කන්ටෙන්ට් කරන්න නැද්ද? මොකද්ද මේකේ තේරුම? ඔයාලා අහනවා, බයිනවා. මම තීරණය කරා IPL සීසන් එක පුරාවටම ඔයාලා වෙනුවෙන් හැමදාම හැම මැච් එකක් ගැනම කතා කරන්න. ඉතින් IPL බලන්න ඔයාලා ගොඩක් කැමති. හේතුව තමයි මේ පාර දැන් ඔයාලට මතකයි පහුගිය සීසන් ටිකේ මේ ලංකාවේ ප්ලේයර්ස්ලා හිටියේ නෑ වැඩිය. නම් 2යි 3යිනේ තිබ්බේ. වනිදු හසරංග මහේෂ් තීක්ෂණ ඔය වගේ නම් 2යි 3යි තිබ්බේ. හැබැයි මං හිතන්නේ මේ පාර නම් ගොඩක් ඉන්නවා. මං තුෂාර ගහනවා, කමිඳු මෙන්ඩිස් ගහනවා. මම දැක්ක මේ කමිඳු මෙලගේ තිබ්බ ප්‍රැක්ටිස් මැච් එකදී හොඳට ෆෝම් කරලා තිබුණා. මේ වගේ නේම්ස් ගොඩක් ගහනවා ලංකාව රෙප්‍රසන්ට් කරමින්. ඉතින් අනේ ලොකු දෙයක්. ඒකට හේතුව තමයි මේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහද්දි තමා මම හිතන විදිහට T20 වලින් නැෂනල් ටීම් එකකට ග්‍රෝ වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. මොකද ලෝකේ වටෙන්ම ප්ලේයර්ස්ලා එනවනේ. හොඳ උදාහරණයක් තමයි 2014 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක T20 ලසිත් මාලිංග නුවන් කුලසේකර බෝල් කරපු හැටි මතකනේ. ඒ බැට්ස්මන්ලා මම හිතන විදිහට හොඳයි. I'm not an expert. හැබැයි මම හිතනවා ඒ බැට්ස්මන්ලා හොඳට අඳුරගෙන තිබ්බ හින්දා තමයි මේ වර්ල්ඩ් කප් එක අපිට ගේන්න පුළුවන් උනේ ලංකාවට. ඉතින් franchise cricket is very important කියලා මම හිතනවා. කතා කරමු IPL ගැන එහෙනම් චුට්ටක්. අද වීඩියෝ එකේ මම ඔයාලට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම් IPL එක ගැන. හරි? ඒ වගේම තමයි තවත් මේ විශේෂ දෙයක් ඔයාලට කියන්න තියෙනවා. මේ IPL සමගාමීව ක්‍රීඩකයන්ට අමතරව මමත් ක්‍රීඩාවක් කරන්න යනවා. ඒ මොකක්ද කියලා මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමට කියන්නම්. ඒක අනිවාර්යයෙන්ම ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දෙයක්. ඒ හින්දා වීඩියෝ එක ඉවරකම් බලන්න. IPL සෙල්ලම් කරන්නේ මේ පාර Mumbai Indians, Chennai Super Kings, Rajasthan Royals, Gujarat Titans, Sunrisers Hyderabad, Delhi Capitals, Punjab Kings 11, ඊට පස්සේ ඉන්නවා LSG, ඊට පස්සේ ඉන්නවා KKR, ඊට පස්සේ ඉන්නවා RCB. මම හිතන්නේ මම මේ වීඩියෝ එක කරන්න කලින් තුන් පාරක් ප්‍රැක්ටිස් කරා මේ 10 කියන්න. මේ පළවෙනි වතාවට තමයි ඒ 10 හරියට කියන්න පුළුවන් වුණේ. ඉතින් මේ ටීම්ස් 10න් මං කැමති ටීම් එක මොකක්ද කියලා මම කියන්නේ ඔයාලා කමෙන්ට් කරලා කියන්න. ඒ විතරක් නෙමෙයි, ඔයාලා කැමති ටීම් එක මොකක්ද කියලාත් ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. මං කැමති ටීම් එක මොකක්ද කියලා ඔයාලට මේ වීඩියෝ සීරීස් එක බලාගෙන යද්දි තේරෙයි. හරි? ඔයාලා සපෝට් කරන්නේ කාටද? මම දන්නවා විරාට් කොහ්ලිට කැමති අනිවාර්යෙන් RCB ලට සපෝට් කරන්නේ. එතකොට ලංකාවේ ප්ලේයර්ස් වලට කැමති අය මම හිතන විදිහට තාමත් සපෝට් කරන්නේ මුම්බයි ඉන්ඩියන්ස් වලට. මොකද සනත් ජයසූරිය එයා IPL ෆස්ට් සීසන් එකේ කරපු දේවල්, ලසිත් මාලිංග මුම්බයි වෙනුවෙන් කරපු දේවල්, ඔය දේවල් එක්ක මුම්බයිලට සපෝට් කරන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලා මුම්බයිලට සපෝට් කරන්නේ, ඒ වගේම මතීෂ පතිරණගේ ෆෑන් බේස් එක අමතක කරන්න බෑ. චෙන්නයිලට සපෝට් කරන ලොකු පිරිසකුත් ඉන්නවා ලංකාවේ. So what team are you rooting for? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් හරි, දැන් මම කියන්නම් අර මම ඔයාලට කිව්වේ මේ ප්ලේයර්ස්ත් එක්ක මමත් සෙල්ලම් කරනවා මේ පාර IPL එක කියලා. ඒ කොහොමද කියන එක මම දැන් ඔයාලට කියන්නම්. ඔයාලා දන්නවා ඇති අනිවාර්යෙන් ක්‍රිකට් එකක ඉන්නවා නම් මේ ෆැන්ටසි ක්‍රිකට් කියන කන්සෙප්ට් එක. මම මේ ඩ්‍රීම් 11 ගැන කතා කර හිටියා. හැබැයි මේ ඩ්‍රීම් 11 සෙල්ලම් කරන්න මට පුදුම ආසාවක් තිබ්බා. හැබැයි මට හැකියාවක් තිබ්බේ නැහැ. මොකද මේ ඉන්දියාවල කට්ටියට විතරයි ඒකට රෙජිස්ටර් වෙලා සෙල්ලම් කරන්න හැකියාවක් තිබ්බේ. මම බොරු නම් කියන්නේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. මම ඩ්‍රීම් 11 ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. හැබැයි මේ ෆැන්ටසි ක්‍රිකට් එකේ වෙන්නේ මොකක්ද කියලා ඉවරලා මම හිතනවා මේ ක්‍රිකට් ගැන දන්න අය අනිවාර්යයෙන්ම දන්නවා. හරි? මම මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට තවදුරටත් ඔයාලට දන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් ඒක අහන්න. හොඳේ? මේ මොකද්ද මේ ෆැන්ටසි ක්‍රිකට් කියන්නේ කියලා මම ඔයාලට මොකද්ද කියලා එක පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ ෆැන්ටසි ක්‍රිකට් ලංකාවේ අපිටත් ඔන්න දැන් ප්ලේ කරන්න chance එකක් ඇවිල්ලා තියෙනවා. මේ I got this app. මට මේ app එක හම්බුණා Jade Fantasy Cricket. හරි? මේ Jade Fantasy Cricket Dream 11 concept එකම තමයි තියෙන්නේ. ඔයාලට ඔයාලගේ කැප්ටන් සිලෙක්ට් කරන්න පුළුවන්, වයිස් කැප්ටන් සිලෙක්ට් කරන්න පුළුවන්. කියන්නේ ටීම්ස් දෙකක් තියෙනවා. හරි? ටීම්ස් දෙකක් තියෙනවානේ මැච් සෙල්ලම් කරද්දී. ඒ දෙකෙන් best performing 11 ඔයාලට තෝරන්න පුළුවන්. ඒ කියන්නේ හොඳටම සෙල්ලම් කරන ප්ලේයර්ස්ලා දාලා උදාහරණයක් ඇටියට මේ KKR RCB මැච් එක තියෙනවානේ.
බයිතේ කාඩු දාලා සපෝට් කරන්න KKRද RCB හොඳ මැච් එකක්. මොකද මම බලන්න ගොඩාක් ආස මැච් එකක් KKR RCB කියන්නේ. මොකද වලි වැඩි මැච් බලන්න මමත් ආසයි ඔයාලා හැමෝම වගේ. ඉතින් ඔයාලා කාටද මේ මැච් එකේ සපෝට් කරන්න කියලා කියන්න. මම කීටිය මොකක්ද? ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් මේ Jade Fantasy app එකේ players ලා 11. ඉතින් ඒකේ 9 දෙනෙක් RCB වෙන්න පුළුවන්. දෙන්නෙක් KKR වෙන්න පුළුවන්. හරි? ඒ වගේමයි අනිත් පැත්ත. වැඩි පිරිසක් RCB ඉන්න පුළුවන්. අඩුවෙන් KKR ඉන්න පුළුවන්. මේ විදිහට ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන් කැමති විදිහට කොහොමද මේ ටීම් එක හදන්නේ කියන්නේ. මම ටීම් එකක් හදලා තියෙන්නේ. හරි? ඔයාලට මේක මේ sign up වෙන්න වැඩි දෙයක් කරන්න නැහැ. ඔයාලට ගිහිල්ලා ඉවර වෙලා ඔයාලගේ details ටික දීලා jadefantasy.com කියලා දෙන්න. ඔයාලට එතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා මම මේක දාන්නම් හොඳේ. ඔයාලට එතකොට බලා ගන්න ලේසිනේ. මම මේ වීඩියෝ එක ප්ලේ වෙද්දි මම ඔයාලට background එකෙන් චුට්ටක් දාන්න screenshots වලින් මම මොනවද ප්ලේ කිරිවලා. ඒකට ඔයාලටත් එතන join වෙන්න පුළුවන්. very interesting අනිවාර්යෙන් try කරලා බලන්න පුළුවන්. මේ ඒ වගේම තමයි ඔයාලට ඕනනම් මාත් එක්ක head to head fight කරන්න හැකියාවක් තියෙනවා මෙතෙන්ට ඇවිල්ලා මගේ ටීම් එකද ඔයාලගේ ටීම් එකද දිනන්නේ කියලා බලන්න. simply fantasy cricket පොඩ්ඩක් හොයලා බලන්නකෝ ඔයාලා. dream 11 ඔයාලා දකින්න වෙදිනේ. dream 11 වගේම concept එකක්. Jade fantasy cricket ඒක බලන්න. ඔව් ඊට පස්සේ අපි Jade එකත් එක්ක සෙල්ලම් කරමු. සෙල්ලම් කරද්දී බලමු ඔයාලගේ ටීම් එකද මගේ ටීම් එකද මොන ටීම් එකද හොඳ ටීම් එක කියලා අපි බලමු. හැබැයි වැදගත්ම දේ තමයි මේ IPL එක පුරාවටම ඔයාලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. හරි? ඔයාලා මාගේ වීඩියෝස් බලන්න ඕනේ. ශහාන් මලික් එන්ටර්ටේන්මන්ට් YouTube එකේ subscribe කරලා bell icon ඔබලා තියාගන්න. ඒ වගේම තමයි Facebook එකේ අනිවාර්යයෙන්ම follow කරන්න. share කරන්න. අපි IPL ගැන කතා කරමු. මොකද cricket වල වසන්ත කාලය ඇවිල්ලා තියෙනවා. හරි? let's enjoy IPL. මාත් එක්ක එකතු වෙලා cricket ගැන කතා කරමු. let's enjoy cricket. Video එක දිග වැඩිද? නෑනේ. Right. Thank you so much guys for watching. Keep watching. Let's enjoy cricket. Take care.